පුංචි දෙයක් ෂෙයා කරගන්න හිතනවා ඔයාලා එක්ක. මේක සුසුකි ෆ්‍රොන්ස් එකේ මේක කිලෝමීටර් 1000න් සර්විස් එක කරා. මේක මම ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරගත් එකක්. එයාලා අපිට මැක්සිටි වොරන්ටි තියෙන්නේ. එයාලා අපි 1000න් කිලෝමීටර් 1000න් අපි ඔයිල් චේන්ජ් කරා. හැබැයි AMW කම්පැනි ත්‍රූ ගෙන්නන අය ඒක 1000න් නෙමෙයි කරන්නේ. මම දන්න විදිහට එයාලා කිලෝමීටර් 10000න් කරන්නේ. වෙනස්කම් කීපයක් තියෙනවා. ඒ වුණාට අපි දන්න කෙනෙක් පස්සේ පොඩි ඇඩ්වයිස් එකක් අපිට දෙන්න. හැබැයි එයාලා ඇත්තටම කරේ මෙන්න මේ ඔයිල් එක තමයි දැම්මේ 5W30 ඔයිල් එක දැම්මේ. රයිට් 3 ලීටර් 3 යන්නේ. ඊට පස්සේ මේ කූලන්ට් එකේ තින්නේ නිල් පාට කූලන්ට් එකක්. මෙන්න මේක දැම්මේ. ඊට අමතරව මේකට අනිවාර්යයෙන්ම වතුරත් එක්ක මේක දාගත්තොත් හොඳයි. වයිපර් බ්ලේඩ් වල සහ එතෙන්ට හොඳයි. ඒකයි ඔය ටික චේන්ජ් කරා. අනිත් එක මට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයාලා කොහෙන් ගෙනාවත් වාහනේ ඉස්සෙල්ලම නිසා බලන්න. මොකද අපිත් මේ චෙක් කරා මේ කණු හිම බැටරි කණු හිම බුරුල් වෙලා තිබුණේ. ඒක මට නෝටිස් උන්නේ නැහැ. ඒ වුණාට ඒක බුරුල් වෙලා ඒ හින්දා කෙනර් කිලෝමීටර් 10000 යනකම් ඉන්න දෙපා. ඊට කලින් ඒවා චෙක් කරගන්න කොහොමදත් ඔයාලගෙත් මං හිතන්නේ 1000න් 5000න් චෙක් කරනවා. එතකොට ඒක කොහොමත් චෙක් කරයි. ඊට අමතරව වීල් ඇලයින්මන්ට් කරගන්න එක. ඇත්තටම වීල් ඇලයින්මන්ට් කරගත්තා. කෝකටත් නිකන් වම් අතපැත්තේ චුට්ටි මේකක් තිබ්බ නිසා මම දන්නේ නැහැ ගාන්න. හැබැයි මගෙන් 2500ක් ගත්ත වීල් ඇලයින්මන්ට් එකට. නැත්තම් මගේ පොඩි කාර් එකකට නම් 1500 ගන්නෙ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මම කියන්නේ අපි ටෙක්නිකලි දන්න කෙනෙක්ගෙන් අහුවා. ඇත්තට ෆුල් සින්තටික් ඔයිල් එකක් දාලා සාමාන්‍ය කිලෝමීටර් 10000ක් දුවන්න පුළුවන්. 10000 අඩුම තරමේ 7500 8000 දුවන්නම පුළුවන්. හරි. ඒ වුණාට අපේ මේකේ නම් මෙයාලා කියන්නේ 5000න් 5000ට සර්විස් කරන්න කියලා. ෆුල් සර්විස් එක කරන්න කියලා. සමහර විට එයාලට ආර්ථික වාසියක් වෙන නිසා වෙන්න ඇති. දන්නේ නැහැ හරියටම. ඒක ටෙක්නිකලි දන්න කෙනෙක් කියන්න ඇයි ඒකට හේතුව කියලා. ඔය ටික තමයි මේකේ ඔයිල් ලෙවල් එක ඔකේ තියෙන චූටි කූරක් එතෙන්ට එනකන් ඔයිල් ලෙවල් එක තියෙන්න ඕන. මේකේ නිල් පාට කූලන්ට් එක ඒකේ එයාලා කිව්වේ මෙතන මැක්ස් ලෙවල් එක ගාවට එනකන් තියාගන්න කියලා. මේක නම් අවුලක් නෑ. අපි මේක තමයි වතුර දාගන්නේ. අනිත් ඒවා අලුත් වාහන නිසා ලොකුවට හිතන්න දෙයක් නෑ. බැටරි කණු චුට්ටක් මේවා කරලා තියාගන්න. කොහොම හරි ලීටර් 3යි යන්නේ. ඊට පස්සේ නිල් පාට කූලන්ට් එක යන්නේ. ඔය ටික තමයි කියන්න ඕනේ වුණේ. ඔයාලගේ අදහස් දාන්න. සාමාන්‍ය මෙතෙන්ට ඔයිල් වලට මට මතක හැටියට 13000 14000ක් වගේ ගාණක් ගියා ලීටර් 3ට. ඔයාලත් කියන්න මොනවා හරි අඩුවට තිබුණොත් තැනක මීට වැඩිය වීල් ඇලයින්මන්ට් එක නෑ 2500 නෙමෙයි 1500යි. එහෙම අනිත් අයව දැනුවත් කරන්න තව කාට හරි උදව්වක් විදිහට ඔයිල් එක ගත්තොත් හිතන්නකෝ ලීටර් 3 අපිට දෙන්න පුළුවන්. අපි ගත්තේ හිතන්නකෝ 13000 නම් අපිට දෙන්න පුළුවන් 12000ට. එහෙම තැනක් තිබ්බොත් ෂෙයා කරගන්න කාට හරි ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා තමයි මම මේක කිව්වේ. thank you වෙනවා.